හැල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් අද අපි බලන්න යන්නේ AI එකකින් ප්‍රශ්න ඇහුවම හියුමන් වලට වඩා ස්පීඩ්ද කැල්කුලේෂන්ස් වලින් හියුමන් වලට වඩා ස්පීඩ් AIද නැත්නම් ස්පීඩ් හියුමන්ද AI එකක් ගැන AI එකෙන් ඇහුවම මොකද උත්තර දෙන්නේ AI අනාගතේ කොහොම වෙනවද එහෙනම් වැඩි කතා නැතුව අපි යන් මේ දේවල් දැනගන්න වීඩියෝ එකට මුලින්ම මම මගේ AI ඇප්ලිකේෂන් එකක් ඕපන් කරගන්නවා මම ඕපන් කරගන්නේ chat GPT අපි හැමෝම දන්නේ AI එකනේ මම මේකේ පොඩි ප්‍රශ්නයක් අහනවා මුලින්ම කවුද ශ්‍රී ලංකාවේ ප්‍රෙසිඩන්ට් කියලා අහනවා අපි බලමු AI එක මේකට කොහොමද උත්තර දෙන්න කියලා මේකට AI එක දෙන උත්තරේ තමයි ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ඔහු දිවුරුම් දුන්න දවස වෙලාව සරලවම කිව්වොත් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ලංකාවේ ජනාධිපතිගේ ලයිස්තුව යවන්නද කියලා අහලා තියෙනවා මං තව කැල්කුලේෂන් ප්‍රශ්නයක් අහනවා මම පොඩි ගානක් දීලා ඒක 4න් වැඩි කරාම කීයද එන්නේ කියලා බලනවා මේක තමයි දැන් මම AI එකට දුන්න අපේ කැල්කුලේෂන් එක මේකට AI එක දුන්න උත්තරේ හරියටම හරි ෆයිනල් ආන්සර් කියලා දැන් මම තව ප්‍රශ්නයක් අහනවා AI එකෙන් අපිට දැන් මේකට ෆීඩ්බැක් එකක් දුන්න ගමන් AI එකෙන් thank you feedback කියලා AI එක අපිට thanks කරනවා දැන් අපි මිනිහෙක්ට කොහමරි උදව්වක් කරොත් එයා thanks කියන්නේ අන්න ඒ වගේ දැන් මම අහනවා AI අනාගතයේදී කොහොම වෙයිද කියලා බලමු අපි AI එක කොහොමද මේකට උත්තරේ දෙන්නේ කියලා මේකට AI එක දුන්න උත්තරේ තමයි අනාගතයේදී ගොඩක් AI එක දියුණු වෙනවා වෙනස් කරන්න පුළුවන් වැඩ ජීවිතය වාහන මේවා ගොඩක් දේවල් තව දියුණු වෙනවා තව ඕනනම් AI එකේ මට උදව් කරන්නද තව මොකක් හරි මගෙන් ඕනිද කියලා AI එක මගෙන් අහලා තියෙනවා මම දැන් තව එකක් AI එකෙන් අහනවා AI versus human කියලා මම AI එකෙන් අහනවා අපි බලමු එහෙනම් AI එක මේකට කොහොමද උත්තරේ දෙන්නේ කියලා AI එක මේකට දුන්න උත්තරේ තමයි AI සහ මිනිසා අතර වෙනස AI එක ඉතාමත් ඉක්මනින් වැඩ කරනවා හැඟීම් නෑ ඒක අඩුපාඩුවක් emotionals හරිද humans වාසි අපිට creative ideas තියෙනවා හැඟීම්ස් තියෙනවා තව නිර්මාණ අපිට කරන්න පුළුවන් අපේ අඩුපාඩු තමයි වැඩ slow තෙහෙට්ටුව නින්ද AI වගේ ගණනය කරන්න බෑ AI එකේ අපිට දුන්න ෆයිනල් ආන්සර් එක තමයි AI එක ඉතා බලවත් AI මිනිසාට උදව් කරන්න හදපු දෙයක් AI සහ මිනිසා එකට වැඩ කරොත් අනාගතේ ගොඩක් දියුණු වෙයි මේක තමයි අපිට AI එකෙන් දුන්න උත්තරේ අද වීඩියෝ එක කොහොමද තිබ්බේ එහෙනම් අමතක වෙන්නේ නැතුව ඒක අපේ කමෙන්ට් එකෙන් කියලා අපේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්න මේ වගේ ගොඩක් දේවල් දැනගන්න ඕන නම් අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු